කාලය කොච්චර වේගයෙන් ගෙවුණත් සමහර බැඳීම් මැකෙන්නේ නැහැ. අවුරුදු 2කට පස්සේ මම මේ යන්නේ මගේ ජීවිතේ විශේෂම කෙනෙක් බලන්න. මම පාන්දර 6ට ගේ ළඟින් ගමන පටන් ගත්තා. වැවරවුම පහු කරගෙන යනකොට දැනෙන අතීත මතක හරිම සුන්දරයි. සුන්දර මතකත් එක්ක නුවර බුෂ් ෂෙඩ් එකට එනකොට උදේ 7 වුණා. මගේ ඊළඟ බස් එක තියෙන්නේ උදේ 9:00 නිසා වෙලාව තව තියෙන නිසා මම රස බත් කටකුත් එක්ක හොඳ කිරි කෝෆි එකක් පෙව්වා. ඊළඟට මේ සූදානම මම මේ ආදරය කරන කට්ටිය බලන්නයි. මම ගමන යනකොට කියන්නම්කෝ කවුද මම මේ බලන්න යන්න ලෑස්ති වෙන්නේ කියලා. හරියටම වෙලාව 9:30යි. ඔන්න නුවරින් ගමන පිටත් වෙන්නයි මේ සූදානම. නුවර ඉඳන් මේ ගමනට කිලෝමීටර 198ක්. 18 වංගුව බැස්සට පස්සේ දැනෙන ඒ ගමේ සුවඳ, මිටියාවතේ තියෙන ඒ නිදහස වචන වලින් විස්තර කරන්න බෑ. දීර්ඝ ගමනාන්තයක් නිසා බස් එක තේ බොන්න නතර කරා. මම නම් තේ වෙනුවට ගත්තේ අයිස්ක්‍රීම් එකක්. රස්නේ මැද්දේ ඒක මාරම සහනයක්. ගමන අතරතුර අම්මයි තාත්තයි නිතරම කතා කරලා විස්තර හෙව්වා. කොහේ ගියත් කීයක් වයසට ගියත් දෙමව්පියන්ට අපි තාමත් ඒ පුංචි දරුවමයි. මං ඔයාලට කලිනුත් කිව්වනේ කාලය කොච්චර වේගෙන් ගෙවුණත් සමහර මතක මැකෙන්නේ නැහැ කියලා. නුවර ඉඳන් මම මේ පිටත් උනේ අම්පාරේ යන්න. ඒ කියන්නේ අවුරුදු 2කට පස්සේ මගේ ජීවිතේ විශේෂම කෙනෙක් බලන්න. ඒ මගේ තාත්තගේ අක්කා. එහෙමත් නැත්තම් මගේ ලොකු අම්මා. මම පුංචි කාලේ මාව තමන්ගේම අම්මා වගේ බලාගත්තේ එයා තමයි. අම්පාර නගරයට ළඟා වෙන්න හරියටම තව පැය 2ක වගේ කාලයක් තියෙනවා. ඈතින් තියෙන ලස්සන චූටි ගෙවල් පාරේ දිගට බඩේ රිංගු වී වේලලා තියෙනවා. හරිම සුන්දර පරිසරයක්. හැබැයි මේ කාලේ නම් අවුවසැර ටිකක් වැඩි. අවුරුද්දේ මුලනේ. ඔන්න කතාවෙන් අවසානයේ මම අම්පාර නගරට ආවා. එතන ඉඳන් ලොකු අම්මලාගේ ගෙදරට යනකම් මම හිටියේ හරිම නොවසිල්ලෙන්. අම්පාර නගරය ඉස්සර වගේ නෙවෙයි, ගොඩාක් දියුණු නගරයක්. ඉතින් ටවුන් එකේ ඉඳන් මට ලොකු අම්මලා ගෙදරට යන්න ලොකු දුරක් නැහැ. මම ත්‍රීවිල් එකක් දාගෙන මේ ලහිලහියම යන්නේ ලොකු අම්මලාගේ ගේ ළඟට. ඔන්න අපි අන්තිමේට ලොකු අම්මලාගේ ගෙදරට ආවා. ගෙදරට ඇතුළු වුණ ගමන්ම දැකපු ඒ හිනාවල්, ඒ ආදරණීය පිළිගැමීම් 1 කිලෝමීටර් 198ක විඩාව මොහොතකින් නිවලා දැම්මා. හැමෝම ගොඩාක් සතුටු වුණා මාව දැකලා. ගොඩාක් කාලයකට පස්සේ ආපු නිසා කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. නෑදෑයෝ එක්ක ගෙවන මේ සුන්දර මතකයන්, ගමේ කෑම බීම සහ ලොකු අම්මාගේ අම්මා වගේ ආදරය ගැන මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකන් ආදරයෙන් රැඳිලා ඉන්න.